Hello friend, welcome to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙනෙත් බැංකොක් වලම එකක් තමයි. මේ ඇවිල්ලා අප්‍රේල් 2 වෙනිදා. ඉතින් මමයි ඊශාන්ගේ අම්මයි තාත්තයි අපි 4 දෙනා ගියා. හරිම ලස්සන තැනකට. මේක නම තමයි Sea Life Bangkok Ocean World එක. ඉතින් මේකේ ලස්සන මාළු ඉන්නවා. මාර්ම ලස්සනයි. ඉතින් අපි ගොඩාක් enjoy කරා. මුලින්ම අපි ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන අපි ඇතුළට ගියා. මේකේ ඉන්න සමහර මාළුව මම එදාමයි දැක්කේ හරිම ලස්සනයි. මේක මේ අපි බෝට් එකේ යන ගමන් මාළු බලපු එක ඇක්ටිවිටි එකක්. ඉතින් ක්‍රූ එකේ එක්කෙනෙක් අපිට මේ මාළු ගැන විස්තර කී තමයි මේ බෝට් එකේ යන්නේ. මෙතන මාළු විතරක් නෙමෙයි උර්ග ජීවීන්, ඒ කියන්නේ සර්පයෝ, තව තලංගොයි වගේ සත්තුත් හිටියා, ඉබ්බොත් හිටියා. ඒ සත්තු නම් හිටියේ පොඩි දෙනයි, මාළු තමයි වැඩිපුරම හිටියේ. දුකයි මේ සත්තු. දැන් හරි දැන්. Sorry. නේ.
මේ shopping mall එක ඇතුලේ තමයි Ocean World එක තිබ්බේ. shopping mall එක මාරම ලස්සනයි. හැමදේම තියෙනවා මේ shopping mall එකෙත්. ඉතින් මේකෙත් අපි ගොඩක් තැන්වල ඇවිදලා එළියට යද්දී රෑ වෙලා. ඉතින් දන්නේවත් නැතුව රෑ වෙලා තියෙන අපි දවල් තමයි ගියේ ආවේ මේක ඇතුළට. ඉතින් බැංකොක් සිටි එක ලස්සනම රෑටනේ. ඉතින් මේ ලස්සන බල අපි තව චුට්ටක් හරි මෙහි ඇවිද්දා. ඉතින් බලන්නකො ලස්සන ලයිට් හැම තැනම. ඉතින් කිසිම පාළුවක් නැහැ. බැංකොක් කියන්නේ මාරම ලස්සන එන්ජොයි කරන්න පුළුවන් හොඳ රටක්. බැංකොක් වල ඉතින් නයිට් මාකට් කියන්නේ හැම තැනම තියෙන දෙයක් නේ. මේ නයිට් මාකට් එකටත් අපි එදා ගියා. කෑම වර්ග ගොඩ තිබ්බා. ඉතින් අපි දෙන්න කතා වුණා Grab එක ගන්න නැතුව ටුක් ටුක් එකක යමු කියලා. මොකද අපි ගිහින් තිබ්බේ නෑ. මේකේ ටුක් ටුක් තමයි මරු මාතල්. ලයිට් දාලා එන්නම වේගෙන් යනවා. මේකේ හරියට අල්ලන් ගියේ නැති වුණොත් ඉතින් බිම තමයි. ඔහොම තමයි එදා දවස ගත වුණේ. මේ වීඩියෝ එකත් මෙතනින් ඉවරයි. ඉතින් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරන්නත් කියලා මම ආදරෙන් ඉල්ලන ගමන් මං අදට නවතින්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.